හායි කොහොමද ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ මාස 6 ඉඳන් බබාලට දෙන්න පුළුවන් බර වැඩි වෙන ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක්. මේකට අවශ්‍ය වෙනවා පොල් කිරි, උකු පොල් කිරි, රුලන්. මේ අමුද්‍රව්‍ය දෙක විතරයි අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලන්ට මේකෙදි අවශ්‍ය නම් රට ඉදි සිරප්, කෙසෙල්, අවුරුද්දට වැඩි බබාලට නම් නට්ස් පවුඩර් පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු දැන් මේක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට රුලන් බබා කන ප්‍රමාණයට දාගන්න. මම මෙතනදී තේ හැඳි දෙකක් වගේ තමයි දාගත්තේ. ඊට පස්සේ අපි හොඳට මේක කබලේ බැද ගන්න ඕනේ පාට චුට්ටක් වෙනස් වෙනකම්. මේ විදිහට හොඳට බැද ගන්න. රුලන් කියන්නේ ඇත්තටම බබාලාගේ බර ඉක්මනින් වැඩි වෙන කෑමක්. රුලන් වලින් අපිට එක එක જાතියේ රෙසිපි හදලා ගන්න පුළුවන්. මේක ඇත්තටම උදේ වරුවකට, දවල් වරුවකට දෙන්න පුළුවන්. ඉතාමත් ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක්. වැඩට යන අම්මලාට ඉතාමත් ඉක්මනට බබාගේ කෑම එක හදා ගන්න පුළුවන් මේ රෙසිපි එකේ. ඉක්මනට හදන්න පුළුවන් ගුණදායක කෑමක් විදිහට මේ රුලන් කැඳේ එක හදා ගන්න පුළුවන්. මේ හොඳට දෙපැත්ත දාලා හොඳට බැද ගන්න පාට වෙනස් වෙනකම්. අපි මේක බැද ගන්න ඇත්තටම චුටි බබාලට බඩේ අජීර්ණයක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි පොඩ්ඩක් බැදගත්තට පස්සේ අපි ඒකට උකු පොල් කිරි ඔයගොල්ලන් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. කැඳේ එකක්නේ අපි හදන්නේ. එතකොට කැඳේ එකට පොඩ්ඩක් වැඩියෙන් පොල් කිරි තියෙන්න ඕනේ. මෙතනදී මම උකු පොල් කිරි තමයි ගත්තේ. පොල් කිරි අරගෙන මේ විදිහට හොඳට දාලා හොඳට කවලම් කරගන්න. රුලන් ඉක්මනට කැටි ගැහෙන්න බලනවා. ඒ හින්දා හොඳට මේ විදිහට හැඳි ගන්න. පදම ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට හදාගන්න. මෙතනදී ඔයගලන්ට රබ් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් පොල් කිරි එකතු කරන අවස්ථාවේදීම රටේදී දෙකක් විතර යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙසල් ගෙඩියක් අපිට දාගන්න පුළුවන්. අවුරුද්දකට වැඩි බබාලට නම් නට් පවුඩර් පාවිච්චි කරන්න පුළුවන්. බලන්න මේ විදිහට මට කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ස්තුතියි.